object පරිකාර JavaScript for advanced technology මාතෘකාව branch ඊට පස්සේ තමයි ඉගෙන ගන්නෙ. ඉතින් අද අපි කතා කරන්න යන්නේ කොහොමද ඩිසයින් කරගත්තු කාඩ් එකක් ප්‍රෝග්‍රෑම් කරගන්න කියලා. ඒතකොට ඩිසයින් කරගත්තු කාඩ් පේජ් එක තමයි මේ තියෙන්නේ. ඒතකොට අපි කාඩ් පේජ් එකට එන්න නම් මෙන්න මේ විදිහට හෝම් එකෙන් එන්න පුළුවන්. ඒතකොට අපි header එකේ තමයි තියෙන්නේ. මෙන්න මේ විදිහට header එකේ මෙතන කාඩ් කියලා බටන් එකක් හදාගෙන තියෙනවා. ඒතකොට ඒක ක්ලික් කරලා අපිට මේ විදිහට කාඩ් එකට එන්න පුළුවන්. ඒතකොට මෙතන අපි ඩිසයින් කරගත්තු කාඩ් පේජ් එක. ඒතකොට මේකේ කතා කරා කොහොමද ඩිසයින් කරගත්තේ කියන දේවල් ටික. ඊට පස්සේ මෙතන අපි මේ විදිහට දාගෙන තියෙනවා දේවල්. අපි බලමු කොහොමද මේව හදාගෙන තියෙන්නේ කියලා. එතකොට මෙතන මේ විදිහට buttons තියෙනවා, මේ විදිහට content එක increase decrease තියෙනවා. ඊට පස්සේ checkout එකක් තියෙනවා. බලමු කොහොමද මේව ඩිසයින් කරගෙන ප්‍රෝග්‍රෑම් කරගත්තේ කියලා. ඊට කෝඩ් එකට ආවොත් මෙන්න මෙතන තියෙනවා මෙන්න මේ විදිහට header එකේ මෙතන තියෙනවා header එකේ අපි හදාගත්තු බටන් එක මේ header.php එකේ මේ විදිහට මෙතන පෙන්නනවා on click එකක් දාලා window.location එක card.php එකට දාගෙන තියෙනවා. ඒතර අපි මේක ක්ලික් කරාම අපි එනවා card.php එක තමයි අපි අර home page එකෙන් හරි කොහෙන් හරි අපි header එකේ include ලා තියෙන තැනක අපිට header එකේ තියෙන මේ බටන් එක ක්ලික් කරලා එන්න පුළුවන්. ඊට පස්සේ අපි ආවොත් අපේ card.php එකට අපි මේ විදිහට දාගෙන තියෙනවා. ඊට පස්සේ අපි මෙතනදී මේ විදිහට අපේ HTML ටික ඉවරලා මෙතනදී අපි PHP එකක් open කරලා header එක include කරගෙන තියෙනවා. ඒත් එක්ක අපි connection එකක් දාගෙන තියෙනවා. connection.php එකත් include කරගෙන තියෙනවා. අපි බලනවා මෙතනින් if එකක් දාලා set $session u කියලා තියනවා කියලා. $session u කියලා තියෙද කියලා බලනවා. ඊට පස්සේ අපි කියනවා එහෙම $session u කියලා තියෙනවා නම් ඒකේ තියෙන email එක $user කියන එකට දාගන්න කියලා. $session u කියලා තියෙනවා නම් $email කියන්නේ $session u කියලා තියෙනවා නම් ඒකේ තියෙන email එක $user කියන එකට දාගන්න කියලා කියනවා. අපි මෙතනින් හදාගෙන තියෙනවා මේ විදිහට total එක 0 ට දාගෙන තියෙනවා. මේ විදිහට හදාගෙන තියෙනවා අපි $subtotal කියන 0 කරලා තියෙනවා. total shipping කියන එක 0 කරලා මෙතනදී මේ විදිහට හදාගෙන තියෙනවා අපි items ටිකක්. ඊට පස්සේ අපි මේ විදිහට පල්ලෙහාට එනකොට මෙතන මේ විදිහට පෙන්නනවා home එක cart එකට. ඊට පස්සේ මෙතනින් දාගෙන තියෙන href එක දාලා home.php එකට යන්න. ඊට පස්සේ මේ විදිහට මෙතනින් දාගෙන තියෙනවා cart කියලා. ඊට පස්සේ cart එකේ image එක දාගෙන තියෙනවා මෙතනදී. ඊට පස්සේ මේ විදිහට පල්ලෙහාට මෙන්න මෙතනින් ඔයාලට පේන ඇති අපි දාගෙන තියෙනවා PHP stack open කරලා අපේ database එකට search එකක් දාගෙන select all from cart කියන එකේ සීලොම data ටික ගන්න කොහොමද user email එක මෙන්න මේ $user කියනකොට $user කියලා කියන්නේ මෙතනට අවිල්ල බැලුවෙන් පස්සේ අපේ $session කියන එකේ තියෙන email එක $session u කියන එකේ තියෙන email එක තමයි $user කියලා කියන්නේ. අන්න ඒකට ගැලපෙන්න අන්න email එකට ගැලපෙන කාට් එකේ තියෙන serum date ටික ගන්න කියලා අපි කියනවා. අරගෙන date එක දාගන්න $cart_resource කියන එකට. ඊට පස්සේ අපි කරන්නේ ඒ $cart_resource කියන එකට number rows එකක් දාලා අපි ඒකේ තියෙන rows ගාන බලා ගන්නවා. ඒ rows ගාන අපි දාගන්න $cart_num කියන එකට. ඊට පස්සේ අපි බලනවා if එකක් දාලා $cart_num කියන එක බිඳුවට සමානද කියලා. $cart_num කියන එක බිඳුවට සමානද කියලා බලනවා. එහෙමනම් අපි කරන්න ඕන දේවල් ටික ඒ කියන්නේ මෙහෙම කියන අපේ මේ කාට් කියන එක අපි දෙන ඊමේල් එකට අදාළව අපේ ඊමේල් එකට අදාළව එක රෝ එකක් නැත්නම් අපි කියනවා මේ විදිහට මෙතනින් PHP එක ක්ලෝස් කරලා පුළුවන් මෙන්න මේ විදිහට empty view එක අපි කියනවා empty view එක පෙන්වන්න කියලා. එතකොට මේ විදිහට අපිට empty view එක පෙන්වනවා you have no items in your cart yet කියලා. start shopping කියලා මේ විදිහට අපිට empty view එක පෙන්වනවා. ඊට පස්සේ අපි මෙතනින් දාගෙන තියෙනවා PHP එක open කරලා else එක ඒ කියන්නේ එක රෝ එකක් හරි තියෙනවා. එක රෝ එකක් හරි තියෙනවා නම් අපි කියනවා මෙන්න මේ විදිහට අපේ ප්‍රොඩක්ට් එක පෙන්වන්න යන්න හදන්නේ. අපි දැන් ප්‍රොඩක්ට් එක පෙන්වන්න යන්න හදන්නේ කියන්නේ අපේ ප්‍රොඩක්ට්ස් තියෙනවා නම් අපේ කාට් එකේ විදිහට ගැලපෙන rows තියෙනවා නම් අපි ඒව පෙන්වන්න යන්නේ. ඒතර මෙතනින් අපි PHP එක ක්ලාස් කරලා මෙතනින් HTML පාට හදලා ආයි PHP එක open කරගෙන තියෙනවා. open කරලා තියෙන for එකක් දාලා $x බිඳුවට සමාන කරගෙන අපි බලනවා $x කියන එක කුඩාද $cart_num කියන එකට කියලා. එහෙමනම් අපි for loop එක run කරන ගමන් $1 second එක වැඩි කරනවා. ඒත් එක්කම $cart_resource කියන fetch sock එකක් දාලා ඒකේ තියෙන data එක අපි දාගන්නවා $cart_date කියන එකට. $cart_date කියන එකට දාගන්නවා මේ cart එකේ තියෙන data ටික. ඊට පස්සේ අපි මෙතනින් හදාගෙන තියෙනවා database එක search එකක් දාලා select all from product inner join දාගෙන product img කියන එකට. inner join දාගෙන දෙනවා product img කියන එකට on product එකේ product id එක බලමු. එහෙම ඇවිල්ලා බලමු database එකට product එකේ product id එකත් එක්ක product img එකේ
ප්‍රඩක්් අයිඩිය එක තොට මන මෙදැදි පෙන්න්නම් ප්‍රඩක්් එක අයිඩිය එකත් එක් ප්‍රඩක්් අයිම්ගේ ප්‍රඩක්් අයිඩියක මැච්චෙන් නොල වෙයා අපේ අයිඩියක කාඩ ඩේටවල තින ප්‍රඩක්් අයිඩ කියල පෙන්න්න තොට කාඩ ඩේට වදින ප්‍රඩක්් අයිඩිය කියන්න මෙතරින් කාටකට විල බැලුවොත් කාඩේට වද ප්‍රඩක්් අයිඩ කියල පෙනත මෙන්න මේ ප්‍රඩක්් අයිඩිය එක මේ ප්‍රඩක්් අයිඩියකට තියෙන ඩේට ටික ප්‍රඩක්් ටේබල්ලගෙන් සහ ප්‍රඩක්් අයිම්G ගෙන ටේබල් එකින් ගන්න කියල ගෙන ඉන ජොයින්නයක් දාලා ගන්න කියල කියන ඒන ඩේට විදාගන්න ඩොල ප්‍රට න්ඩස්කෝ රිසාසට් කියනට අපි මෙතරින් ඩොල පට න්ඩස්කෝ රිසාසට් කියන ෆෙච් සොක්කයක් දාල එක තියන ඩේට විදාගන්න වරගෙන ඩොල පට න්ඩස්කෝ ඩේට කියනකට ඊට පස මෙතන මේ දිර දාගෙන තියෙනවා ටෝටලෙක් කැල්ගලේෂ් කරන්න තොර මෙතරින් ටෝටලෙක් කැල්ගලේට් කන්න දාගෙන තියෙනවා අපි මෙතනි උඩ හදාගත්තා මෙන්න මේ විදියට සීරෝ කරලා මෙන්න මේ විදිර අපි සීරෝ කරලා මෙතැදි හදාගත්තා ඩොල ටෝටල් කියනක සීරෝ කරලා ඊට පස්සේ මෙතැන්දි අපි කල්ල තියෙන්නේ ඩොල ටෝටල් කියනකට දැනට තියෙනගේට ඩොලර් ප්‍රඩක්් ඩේටවල තියෙන ප්‍රයිස් එක අරගෙන ඒ ගුණ කල්ල තියෙනවා ඩොල කාඩ්ඩ තින කොන්ටිටිය එක එතකට ඩොල ප්‍රඩක්් ඩේට තින ප්‍රයිස් එක අපි ඇවිල බැලුවොත් ඩේට බේසකට මෙන්න මේ ඉදිර ප්‍රඩක්් ටේබල්ලගේ තියෙන ප්‍රයිස් එක ඩේබල්ලේ තින ප්‍රයිස් එක කාටේබල් තින කොන්ටිටියෙන් ගුණ කරලා තියෙනවා එතකට අපිට අරගෙන අපේ ප්‍රඩක්් එක ප්‍රයිස් එක අපි අරන්තින කොන්ටිටියෙන් ගුණ වෙලා අපිට මේ දියද මෙතන්දි ටෝටල එක පෙන්න්නවා ටෝටල කැට්කන පුළුවන් ඉටවස මෙතරින් අරගෙන්තින ඩේට පේස ච්ච දාලා සිලෙක් දිස්ට්‍රික් අයිඩිය ගන්න කල කියෙන සිලෙක් ඩිස්ට්‍රික් අයිඩිය ගන්න කොහොම අපි ඩිස්ට්‍රික් අඩිය පෙන්න්න ඩයිඩ කියලා විති ඇස අදල පෙන අපිට ඩිස්ට්‍රික් අයිඩිය කොහොම පෙන්න්න නොනක ඩයිඩ පෙන්න්න from user has address කියන එක user has address කියන ඉන ජොන්න දාතින සිටි කියන එක user has address කියන ඉන ජොන්න දාන සිටි කියලා user has address කියනගේ සිටි සිටි අයිඩිය එකයි සිටියගේ සිටි අයිඩිය එක මැච්චෙන් ඕන එතකොට user has address කියන බැලුවොත් මෙන්න මෙතන තියෙන user has address කියලා ඒක තියෙන සිටි අයිඩියකට අපේ සිටි ටේබල් එකේ තියෙන සිටි අයිඩිය එක මැච්චෙන්න ඕන ඊට පස්සේ තව ඉන්න ජොයින්න දාගන්න මෙතන ඉන ජොයින් දිස්ට්‍රික් එක තොට සිටිය ගත්ත එක මෙතැන්දි අපි දාගෙන තියෙනවා දිස්ට්‍රික් එක ඔන් සිටියගේ දිස්ට්‍රික් අයිඩිය එකයි දිස්ට්‍රික් එක දිස්ට්‍රික් අයිඩිය එකයි තොට සිටියගේ තියෙන දිස්ට්‍රික් අයිඩිය එකයි දිස්ට්‍රික් එක තින දිස්ට්‍රික් අයිඩිය එක එකට මැච්චන්න තිරින් ඒ ටේබල්ස් ද තරන්න ටේබල්ස් තුනක් අපි දාගෙන තියෙනවා user has address සිටි දිස්ට්‍රික් කියල ටේබල් තුනවා පින ජොයින්න දාලා අරගෙන තියෙනවා ඊට පස්සේ වෙයා කොහොමද යුස ඊමේල් එක අරති උඩ ශෂන් හැගත්තු ඊමේල් එකට ශෂන එක තියෙන ඊමේල් එකට මැච්වෙන් ඕන එහනම් ඒ තියන සිරුම් ට අපි දාගන්න කියන ඩොල ඇඩ්‍රස් අන්ඩස්කෝර සට කියනකට ඊට පස්සැ මෙතනින් ඩොල අන්ඩස්කෝ ඩොල අඩ්‍රස් අන්ඩස්කෝ රිසාසට් කියන ෆෙච් සොක්ක අදාර තින සිරුම් ට දාගන්නවා ඩොල ඇඩ්‍රස් අන්ඩස්කෝ ඩේට කියනකට එස අපි මෙතරින් හදාගෙන් තියෙනවා අරවිදිරම නල්ල එකක් ඩොල ශිප් කියනක සීරෝ කරලා තියෙනවා එස අපි මෙතරින් බලන්නවා එකක් දාලා ඩොල ඇඩ්‍රස් ඩේටවදින ඩයිඩිය ගැන මේ දිස්ට්‍රික් අයිඩිය එක දෙකට සමානද කියලා තුරම අවිල්ල පෙන්න්නම් මෙතැන්ට ඉල්ල පෙන්න්නම් මෙන්න මෙතන තියෙන ඇඩ්‍රස් එක දෙකට සමානය බානඩ ඩිස්ට්‍රික් අයිඩියක දෙකට සමානය කොළඹද කියලය බලන්න කොළඹද කියල බලනවා අපි කියනවා මෙතන දෙකට සමානම් නේ ඩොල ශිප් කියනකට ඩොල පඩක්ඩේව තින ඩිලිවරි ්‍රී කළම්ප කියෙන දාරන්න ගෙතරම ඇවිල්ල පෙන්න්නම් මෙතැන්දී ප්‍රඩක්ටේබල්ල කිය තියෙන ඩිලිවරි ්‍රී කළම්බ කියන මෙන්න මේක ඩිලිවරි ්‍රී කළම්බ කියන දාගන්න කිය කියනවා එතුර කොළඹනම් කොළඹ ඇතුළත ඩිලිවරි ්‍රී එක පෙන්න්න කියලා කියනවා ඒට පස මෙතරින් දාගෙන තියෙන මේ විදියට ඩොල පඩක්ඩේට ඩොල ශිප් කියන දාගන්න සබ මෙතැදී ඩොල ශිපින් කියලා කටුලදි හදාගත්තා නල් කල්ලා විදිටම ඩොල් ටෝටල්ලගේ ඩොල ශිපින් කියල එකක් මේ ඩොල ශිපින් කියලා හදාගත්තා අපි මෙතැන්දී මෙන මෙතන්ද අපි කල්ල තියෙන ඩොල ශිපින් කියනට දාගෙන තියෙනවා ඩොල ශිපින් කියනට එකතු කල තියෙන ඩොල ශිප් කියලා අපි ඒකම අයිසන් කියල දෙන ඩොල ශිපින් කියනකට ඊට පස එල්ස් පාට කියන්න මේ ඩයිඩ ඩිස්ට්‍රික් අයිඩිය එක දෙකට සමාන නැත්තා අපි කියනවා ඩොල ශිප් කියන දාගන ඩොල ප්‍රඩ්ඩට තින ඩිලිවරි ෆී අද කියන එක ඊට පස්ස අපි කියෙන ඩොල ශිපින් අට දාගන්න ඩොල ශිපින් ටස් ඩොල ශිප් කියන එක එතවට අපි කියෙන මෙන්න මේ විදිර ඒදක හදාගත්තා සයිමතිරින් අපි දාගෙන්දන ඩේට බේස්සකට සච්චක සිලෙක්් all from user සිලෙක්් all from user වෙයා ඊමේල් එක අපේ ඩොල ප්‍රඩ්ඩට වදින යුස ඊමේල වෙන්න ඕන ඊමේල් එක අපේ ඩොල ප්‍රඩක්් ඩේට වලතින් ප්‍රඩක්් ටේබල්ලගේ තියෙන
user email එක වෙන්න ඕනේ. මෙන්න මෙතන තියෙන අපේ user email එක වෙන්න මේක වෙන්න ඕන. ඒ දින serum data එකෙන් දාගන්න කියලා කියනවා අපි $seller_resource කියන එකට. ඊට පස්සේ අපි මෙතනදී $seller_resource කියන fetch sock එකක් දාලා ඒකේ තියෙන serum data දා ගන්නවා $seller_data කියන එකට. ඊට පස්සේ අපි මෙතනදී හදාගෙන තියෙනවා $seller කියන එකට අපි දාගෙන තියෙනවා $seller data වල තියෙන f name එකයි l name එකයි. මෙතනදී අපි space එකක් තියන් දැන් මේ විදිහට හදාගෙන තියෙන්නේ. $seller data වල තියෙන f name එක space $seller වල තියෙන $seller data වල තියෙන l name එක මේ විදිහට අපි අරගෙන අපි දාගෙන තියෙන $seller කියලා එකට. ඊට පස්සේ අපි මෙතනට ආවෙන් පස්සේ අපිට පෙන්නනවා seller කවුද කියලා අපි දැන් පෙන්වන්න ඕන. seller කවුද කියලා පෙන්වන්න ඕන. එතකොට අපි මෙතනට ආවොත් මෙතනදී අපි පෙන්වනවා seller කවුද කියලා PHP ටැග් දාලා echo $seller. $seller කියන්නේ $seller කියන්නේ seller ගේ f name එක සහ l name එක මෙතනදී අපි පෙන්වනවා. ඊට පස්සේ මේ විදිහට පල්ලෙහාට ආයෙත් පස්සේ මෙතනදී අපි පෙන්නනවා මෙන්න මේ විදිහට මෙන්න මෙතනදී අපි පෙන්නනවා $product data තියෙන description එක. එතකොට මෙතනදී මම ඇවිල්ලා පෙන්නන්නම්. මගේ product table එකේ තියෙන description එක පෙන්වන්න කියලා කියනවා. description එක කියන්නේ මෙන්න මේක පෙන්වන්න කියලා කියනවා. ඊට පස්සේ අපි එතනින් දාගෙන තියෙනවා image එක $product data වල තියෙන img path එක. product කියලා කියන්නේ product table කියන්නේ table එක සහ product img table එක දෙකම එකතු කරලා හදාගත්තු data තියෙනවා මේ product data කියන එකේ. $product data කියන එකේ product table එක සහ product img කියන දෙකේම data තියෙනවා. ඒතකොට අපි මෙතනට ඇවිල්ලා බැලුවොත් product img දාලා බැලුවොත් image path එක ගන්න කියලා කියනවා. image path එක ගන්න කියලා කියනවා. ඒ දෙක අපි මෙතනදී එක එකක් දාලා display කරගෙන තියෙනවා. ඊට පස්සේ අපි පල්ලෙහාට ආවොත් මෙතනදී අපි ආයි දාගෙන තියෙනවා PHP ටැග් open කරලා database එකෙන් search කරන් තියෙනවා select all from product has color කියන එකට inner join එක දාගෙන තියෙනවා color. product has color කියන එකට inner join එක දාගෙන තියෙනවා color කියලා. on product has color කියන එකේ color id එකයි color එකේ color id එකයි match වෙන්න ඕන. එතකොට product has color කියන එකේ color id එකයි color එකේ color id එකයි. එතකොට මෙතෙන් දාලා බැලුවොත් product has color කියන එකේ color id එකයි color එකේ color id එක එකට match වෙන්න ඕන. කොහොමද search කරගන්නේ කියලා බැලුවොත් where product id එක අපේ $product data වල තියෙන id එක වෙන්න ඕනේ. එතකොට මෙන්න මෙතනට ඇවිල්ලා බැලුවොත් product id එක නෙවෙයි id එක. එතන මෙතන product table එකේ තියෙන මෙන්න මේ id එක වෙන්න ඕන. මෙන්න මේ id එක වෙන්න ඕන. ඊට පස්සේ ඒ id එකට සමාන වෙන්න ඕන. එහෙනම් ඒන data අපි දා ගන්නවා $color_resource කියන එකට. ඊට පස්සේ අපි බලනවා $color_resource කියන fetch sock එකක් දාලා ඒකේ තියෙන serum data අපි දා ගන්නවා $color_data කියන එකට. ඊට පස්සේ අපි මෙතෙන් දාගෙන තියෙනවා තව database search එකක් දාලා select all from product inner join condition. product table එකත් එක්ක condition එක දාගෙන තියෙනවා. condition table එක product table එකේ තියෙන condition id එකයි condition table එකේ තියෙන condition id එකයි match වෙන්න ඕනේ. එතකොට product table එකේ තියෙන condition id එක. ඒ කියන්නේ මෙන්න මේක. condition id එකයි condition table එකේ තියෙන condition id එකට match වෙන්න ඕන. කොහොමද හොයාගන්නේ? අර විදිහටම තමයි id එක $product data වල තියෙන id එක වෙන්න ඕන. ඒන data අපි දා ගන්නවා $condition_resource කියන එකට. so මෙතනදී $condition_resource කියන fetch sock එකක් දාලා ඒ තියෙන serum data අපි දා ගන්නවා $condition_data කියන එකට. ඊට පස්සේ මෙතනින් PHP එක close කරලා මෙතනින් දාගෙන තියෙනවා මේ විදිහට title එක දාගෙන තියෙනවා මේ විදිහට PHP එක දාලා කොකගෙන තියෙනවා $product data තියෙන title එක color එක දාගෙන තියෙනවා $color data වල තියෙන CLR name එක. එතකොට මෙතන තියෙන්නේ color වල CLR name කියලා CLR name එක දාගෙන තියෙනවා. ඊට පස්සේ මෙතන දාගෙන තියෙනවා condition name කියලා මම පෙන්නන්නම්. මෙතන තියෙනවා condition වල condition name කියලා අපි ඒක දාගෙන තියෙනවා. ඊට පස්සේ මෙතනදී අපි දාගෙන තියෙනවා මේ විදිහට price එක දාගෙන තියෙනවා product data වලින් price එක දාගෙන තියෙනවා. ඊට පස්සේ මෙතනදී quantity එක දාගෙන තියෙනවා. quantity එක දාගෙන තියෙනවා card data වල තියෙන quantity එක තමයි මේ පෙන්නන්නේ. card data වල තියෙන quantity එක මෙතනදී පෙන්නනවා. ඊට පස්සේ මෙතනින් දාගෙන තියෙනවා on change එකක් දාලා change qty කියලා. on change එක දාගෙන තියෙනවා change qty කියලා. මෙතනින් දාගෙන තියෙනවා එකදුර PHP එකක් දාලා echo $x ආයි දාගෙන තියෙනවා PHP එකක් open කරලා echo card data වල තියෙන card id එක. ඔය විදිහට අපි දාගෙන තියෙනවා change qty කියලා. ඊට මෙතනින් අපි මේ විදිහට දාගෙන තියෙනවා echo කරන $x කියලා. ඊට මෙතනින් දාගෙන තියෙනවා delivery fee කියන එකට $ship කියන එකේ. delivery fee කියන එකට අපි දාගෙන $ship කියන එක. $ship කියලා කියන්නේ මෙතනදී මෙන්න මෙතනින් හදාගත්තු එක. මෙන්න මේක කියන්නේ delivery fee.
ඩෙලිවරි ෆී කොලම්බෝට එන ගාන හරි ඩිලිවරි ෆී අදගෙන ගාන හරි එතන අපි ඩෙලිවරි ෆ්‍රී විදියට පෙන්නනවා. ඊට පස්සේ මෙතනින් තියෙන අපේ බටන්ස් දෙක අපේ බයිනව් එක සහ රිමූව් එක. එතකොට අපි බයිනව් එකට දාගෙන තියෙනවා මේ විදියට රිමූව් එකට දානවා රිමූව් ෆ්‍රොම් කාර්ට් කියලා එක. එතකොට ওই විදියට දාගෙන තියෙනවා. ඊට පස්සේ මෙතන තියෙනවා මේ පල්ලෙහාට ආයන් පස්සේ වෙන්න මේ විදියට රික්වෙස්ටඩ් ටෝටල් කියලා. අපි එතෙන්දි කරන්නේ අපි එතෙන්දි දාගන්නවා අපේ ඩොලර් කාඩ් එකේ තියෙන ක්වොන්ටිටි එක. කාඩ් එකේ තියෙන ක්වොන්ටිටි එක. ඉතින් කාඩ් ටේබල් එකේ තියෙන ක්වොන්ටිටි එක ගුණ කරනවා ඩොලර් ප්‍රොඩක්ට් එකේ තියෙන ප්‍රයිස් එකෙන්. මම අර ඉස්සෙල්ලා පෙන්නුවා වගේ ඩොලර් ප්‍රොඩක්ට් එකේ තියෙන ප්‍රයිස් එකෙන් ඩොලර් ප්‍රොඩක්ට් එකේ තියෙන ප්‍රයිස් එකෙන් ගුණ කරනවා. ගුණ කරලා අන්න ඒ නගය අපි එතෙන්දි පෙන්නනවා. රික්වෙස්ටඩ් ටෝටල් එක දෙනවා. රික්වෙස්ට් ටෝටල් කියන්නේ අපේ ඒ ප්‍රොඩක්ට් එකට අදාළ ගාණ. ඊට පස්සේ අපි ආවොත් මේ විදිහට පල්ලෙහාට මෙතන තියෙන අපි සමරි එක හදාගෙන සමරි එක. කියන්නේ අපි ප්‍රොඩක්ට් කිහිපයක් බයි කරොත් ඒ ප්‍රොඩක්ට් කිහිපෙටම අදාළ සමරි එක. ඊට පස්සේ අපේ කාර්ට් එකේ සමරි එක. ඊට පස්සේ මෙතනින් අපි දාගෙන තියෙනවා මෙන්න මේ විදිහට අයිටම්ස් ගාන. අයිටම්ස් ගාන බලන්න අපි කාර්ට් එකේ තියෙන රෝස් ගාන. කාර්ට් එකේ තියෙන රෝස් ගාන අපි මෙතනට පෙන්නනවා. අපේ කාර්ට් ටේබල් එකේ තියෙන රෝස් ගාන අපි මෙතනට පෙන්නනවා. ඒතර අපි කාර්ට් ටේබල් තියෙන රෝස් ගාන මෙතනදී කාර්ට් අන්ඩර්ස්කෝර් නම් කියන එක මෙතනදී ඉකෝ කරගන්නවා. ඊට පස්සේ මෙතනදී අපි ටෝටල් එක දාගන්නවා. ටෝටල් එක කියලා කියන්නේ මෙතනදී හදාගත්තා උඩින්ම හදාගත්ත ටෝටල් එක කියන එකට මෙන්න මේ විදිහට හදාගත්ත මෙතනදී ටෝටල් එක හදාගත්තා. ටෝටල් කියන එකට මෙන්න මෙතනින් හදාගත්ත අපි 0 කියලා. ඊට පස්සේ අපි මේක මෙන්න මෙතනදී ටෝටල් කියන එක හදාගත්ත මෙන්න මේ විදිහට අපේ ඩොලර් ප්‍රොඩක්ට් එකට වදින ප්‍රයිස් එකෙන් ගුණ කරනවා කාඩ් එකට වදින ක්වොන්ටිටි එකෙන්. එතනින් අපි හදාගන්නවා ටෝටල් එක. එතනින් හදාගන්නවා ටෝටල් එක. ඊට පස්සේ එතනින් ටෝටල් එක හදාගන්නවා. ඊට පස්සේ මෙතනදී අපි පෙන්නනවා shipping එක. shipping කියලා කියන්නේ අපේ ඩොලර් ship කියන එකේ තියෙන data එකත් එක්ක එකතු කරපු එක ඩොලර් shipping එක මෙතනදී පෙන්නනවා. ඊට පස්සේ මෙතනදී අපි පෙන්නනවා මේ විදිහට ආයිත් පෙන්නනවා ටෝටල් කියලා. ටෝටල් කියලා පෙන්නනවා. අපි මෙතනදී මේ විදිහට අපේ ඩොලර් ටෝටල් එකයි ඩොලර් shipping එකයි දෙකම එකතු කරලා පෙන්නනවා. ඊට පස්සේ මෙතන checkout button එක තියෙනවා. ඊට පස්සේ මේ විදිහට මෙතනින් තියෙනවා errors එකක්. ඒතකොට මේ errors එක යන්නේ මෙන්න මෙතන උඩටම. මෙන්න මෙතන උඩටම තමයි මේ errors එක යන්නේ. එතකොට අපි මෙතන උඩට අවිල බැලුවොත් මෙන්න මෙතන. ඒ කියන්නේ මෙහෙම session එකක් නැත්තම්. මෙහෙම UK session එකක් හැදිලා නැත්තම් අපි කියනවා මෙන්න මේ විදිහට පල්ලෙහා තියෙනවා errors එක please login to continue කියලා. ඊට පස්සේ පුටක දාගෙන තියෙනවා මේ විදිහට අපි දාගෙන තියෙනවා. ඊට පස්සේ අපි බලමු කොහොමද මේක වැඩ කරන්න කියලා. අපි ඩිසයින් එකට ඇවිල්ලා මෙන්න මේ විදිහට අපිට බලන්න පුළුවන්. එතකොට අපි බලමු ඉස්සෙල්ලා මේකේ අපේ මෙතන මේකේ මෙන්න මේ on click දෙකෙන් මොකද on changes සහ on click එකක් අපි තිබ්බා. මෙතන තියෙනවා අපේ on click එකක් remove from cart කියලා. ඊට පස්සේ මෙතන තියෙනවා අපේ on change එකක් change qty කියලා. අපි ඒක බලන්න script.js එකට එනවා. script.js එකේ මෙතන තියෙනවා මෙන්න මේ විදිහට අපි උඩට ආවොත් මෙන්න මෙතන තියෙනවා මෙන්න මේ විදිහට තලහරයි මම පෙන්නන්නම්. මෙතන තියෙනවා change qty කියලා. change qty කියලා තියෙනවා. අපි එතෙන්දී document.getElement id එකක් දාලා quantity number එක index එකත් එක්ක එකතු කරලා ඒකේ value කරගෙන අපි දාගෙන තියෙනවා qty කියලා variable එකට. ඊට පස්සේ අපි මෙතනින් අලුතෙන් xml http request එකක් open කරලා අපි ඒක request කියන variable එකට දාගෙන මෙතනින් අපි ajax part එක දාගෙන දිනවා request register 4 සමානද request එකේ status 200 සමාන කියලා බලනවා. ඊට පස්සේ අපි එතනින් request එකේ response test එක අපි දාගන්නවා response කියන variable එකට. ඊට පස්සේ මෙතනින් අපි if එකක් දාලා බලනවා එහා පැත්තෙන් response එකේ success දෙන්නේ කියලා. එහෙනම් අපි මෙතනදී අපි දාගෙන තියෙන filter success nice your cart updated successful කියලා පෙන්නනවා. ඊට පස්සේ මෙතනින් අපි දාගෙන තියෙනවා මේ විදිහට cart.php එක update reload cart.php එකට යන්න කියලා. ඊට පස්සේ අපිට බලන්න පුළුවන් මෙතනින් අපි දාගෙන තියෙනවා එහෙම නැත්තම් success නෙවෙයි නම් response අපිට පෙන්නන්න කියලා කියනවා. ඊට පස්සේ මෙතනින් request.open එකේ get method එක හරහා cart qty update process.php කියන එකට quantity එකත් attach කරලා id එකත් attach කරලා අපි එවනවා. එවන්නේ අපි මෙන්න මේකට cart qty update process.php එකට. එතකොට අපි ඇවිල්ලා බලුවොත් cart qty update process කියන එකට මෙන්න මෙතනදී අපිට තියෙනවා ඒක. එතකොට මෙන්න මේ විදිහට අපිට ඒක පෙන්නනවා. එදින අපි උඩින්ම session එකක් start කරන් තියෙනවා. ඊට පස්සේ connection එක include කරන් තියෙනවා. අපි මෙතනදී බලනවා if එකක් දාලා ESET $get method හරහා යන quantity එකක් තියනවාද and ESET
ඊසට දාලා ඩොලර් get method එක ID එකක් ආවද කියලා ID එක සහ quantity එක ආවද කියලා බලනවා එහෙනම් අපි මේ දෙක ඩොලර් get එකෙන් අල්ලලා ඩොලර් QT by ඩොලර් CID කියලා දෙක දා ගන්නවා මෙතනින් අපි database එකට update එකක් දෙනවා cart table එකට set කරන්න quantity එක මෙතනින් ආපු quantity එක set කරන්න where cart ID එක CID එකට match වෙන්න cart ID CID එකට match වෙන්න එහෙමනම් ඒක උන ගමන් අපි echo කරනවා success එහෙම නැත්නම් ඒ කියන්නේ මෙහෙම quantity එකක් හරි ID එකක් හරි ආවේ නැත්නම් අපි කියනවා something went wrong කියලා එතකොට ඔන්න ඔය විදිහට පෙන්නනවා එතකොට මෙතනින් එන success එක තමයි මෙතනදී අපිට අවිල්ලා success nice your cart updated successful කියලා පෙන්නන්නේ ඊට පස්සේ මෙතන තියෙනවා මෙන්න මේ විදිහට remove from cart කියලා remove from cart කියලා තියෙනවා ඊට පස්සේ මෙන්න මෙතන var request එකක් දාගෙන දෙන XML HTTP request එකක් open කරලා ajax part එක මේ විදිහට ගිහිල්ලා මෙතනදී අපි කියනවා if එකක් දාලා response success නම් warning what happened are you sure you want to remove this product කියන එක අපිට පෙන්නන්න කියලා ඊට පස්සේ අපි ඒක ඕකේ කරාන් පස්සේ අපිට window.location card.php එකම අපස්සට අපිට එනවා ඊට මෙතනදී එහෙම නැත්නම් response එක alert කරන කියන response එක ඒකට මේ සම්පූර්ණ request එක අපි get method එක හරහා remove card process.php කියන එකට යවනවා remove card process.php කියන එකට යවනවා id එකත් bind කරලා මේ යවනවා එතකොට මෙතනට ඇවිල්ලා බලුවොත් මෙන්න මේ විදිහට remove card process.php කියන එක තියෙනවා මේකෙදී අපි connection එක include කරන් දෙනවා ඊට පස්සේ අපි බලනවා if එකක් දාලා is set $get method එක id එකක් ආදී දැන් id අපි දාගන්නවා $cid කියලා ඊට පස්සේ මෙතනදී අපි id එකක් දාලා database id එකක් දාලා cart table එකේ තියෙන cart id කියන්නේ මෙන්න cart id එක cid එකට match වෙන cart table එකේ තියෙන rows අපි delete කරනවා අපි delete කරනවා එතනින් එන එක success නම් අපි මෙන්න මෙතනට ආවම success කියලා බෙන්නම් පස්සේ මෙතනදී කියනවා අපිට warning what happened are you sure you want to remove this product කියලා එතකොට අපිට පුළුවන් product එකක් add කරගන්න. ඒ කියන්නේ add product කියන එක add to cart කියන එකේදී මෙතන මේ විදිහට අපි දාගෙන තියෙනවා XML HTTP request එකක් open කරලා ajax part එක ගිහිල්ලා add to cart process.php කියන එක add to cart process.php කියන එක එතකොට මම පෙන්නන්නම් add to cart process.php කියන එක මෙන්න මෙතන තියෙනවා add to cart process.php කියන එක ඒකෙදී අපි කරන්නේ අපි බලනවා මෙතනින් connection එක දාගෙන $session කියන එකෙන් $session u කියලා තියනවා කියලා එහෙමනම් අපි $get method අර පැත්තෙන් එන id එක $pid කියන එකට දා ගන්නවා $session u කියන එකේ තියෙන email එක $umail කියන එකට දා ගන්නවා ඊට පස්සේ මෙතනින් අපි cart table එකේ බලනවා select all from cart where user email එකේ umail වෙන්න ඕන and product id එක pid එකට match වෙන ප්‍රොස්චරෙන් දා ගන්නවා $cart_result set කියන එකට ඊට පස්සේ අපි ඒකේ තියෙන result set එකේ number use කරගෙන දාන $cart_num කියන index product table එකෙත් අපි ඒ විදිහෙන් බලනවා product එකේ id එක pid එකට match වෙනවා කියලා දාගෙන මෙතනින් purchase ඔක්කක් දාලා ඒකට product data වලට save කරගන්නවා ඊට මෙතනින් if එකක් දාලා බලන්න අපි $cart_num කියන එකට සමානද කියලා එහෙමනම් අපි මෙතනදී $cart එකේ තියෙන result set එකට purchase ඔක්කක් දාලා තියෙන data ටික $cart data එකට දාගන්නවා අරගෙන මෙතන $current quantity කියන එකට $cart data එකේ තියෙන quantity එක දාගන්නවා ඊට පස්සේ මෙතන new quantity කියන එකට අපි $current data වල තියෙන $current quantity එකේ තියෙන quantity එකට එකක් එකතු කරලා දාගන්නවා $new quantity කියන එකට ඊට පස්සේ මෙතනදී අපි database එක update කරනවා මෙන්න මේ විදිහට ඒ කියන්නේ if එකක් දාලා මෙතනදී බලනවා $new quantity එකට වඩා කුඩා හෝ සමාන product data වල තියෙන quantity කියලා එහෙනම් අපි මෙතනදී update කරගන්නවා cart එක set කරගන්නවා quantity එක $new quantity where cart id එක cart table එකේ තියෙන cart id එක මෙතෙන් දාගන්නවා so ඉතින් අපි දාගන්න echo cart update successful කියලා එහෙම නැත්නම් අපි කියනවා sorry we don't have enough items to add more කියලා මෙතනින් yes එකක් දාගෙන තියෙනවා ඒතර මෙතන yes එක valid වෙන්නේ මෙන්න මෙතනට මේ cart table එක එකට සමාන නැත්නම් rows ගන්නත් මෙතෙන් දාගෙන තියෙනවා insert into cart user email එකයි product id එකයි quantity එකයි values විදිහට දාගන්න email pid සහ එක කියලා දාගන්නවා කොකන්නා product added to cart successful කියලා. එතෙන්දී අපි error එකක් තියෙනවා මේ error එක valid වෙන්නේ මෙතනට. එතෙන්දී $get method හරහා id එකක් ආවේ නැත්නම් අපි මෙතනදී කියනවා something went wrong please try again කියලා. මෙතනදී මෙහෙම session එකක් නැත්නම් අපි කියනවා please log in to continue කියලා. එතකොට ඔන්න ඔය විදිහට තමයි අපේ code ටික තියෙන්නේ program part එක ගන්න බලමු කොහොමද වැඩ කරන්නේ කියලා. එතකොට මෙතනට ඇවිල්ලා බලුවොත් මෙන්න මේ විදිහට පේනවා අපි home එකට ගිහිල්ලා මෙන්න මේ විදිහට single product view එකෙන් යන්න ඕනේ නැහැ. මෙතන home එකෙන් අපිට පුළුවන් මෙන්න මේ විදිහට product එක add කරගන්න. එතකොට මම පෙන්නන්නම් මෙන්න මේ product එක මම add කරගෙන පෙන්නන්නම්. මෙන්න මෙහෙම click කරාම අපිට මෙතන පෙන්නනවා product added cart successful කියලා. ඊට පස්සේ මම මේ product එක add කරගන්නම්. මෙතනත් අපි වෙනවා product
added to cart successful කියලා. ඊට පස්සේ අපි ආයෙ ඇවිල්ලා මෙන්න මේ ප්‍රොඩක්ට් එක උඩ ක්ලික් කරනවා. කලින් ඇඩ් කරේ මේ ප්‍රොඩක්ට් එකනේ අපි මේක උඩ ආයෙ ක්ලික් කරනවා. ඒතර අපිට කියනවා cart update successful කියලා. අපි ඕකේ කරලා අපි දැන් cart එකට ඇවිල්ලා බලමු. අපි cart එකට ගිහිල්ලා බලමු. මෙන්න මෙතනින් පුළුවන් අපිට cart එකට යන්න. මෙන්න මේ විදිහට cart එකේ පෙන්නනවා. ඒතර අපි JBL headset කියන එකක් දාලා තියෙනවා. මෙතන PowerShot G7X Mark 3 කියන එක ඒ කැම් එකේ කොඩ්ඩේ දෙකක් තියෙනවා. අපි දෙපාරක් අර add to cart කියන බටන් උඩ ක්ලික් කරපු ඉන්න දෙපාරක් මෙතන ප්‍රොඩක්ට් දෙකක් කඩලා තියෙනවා. එතකොට ඔන්න ඔය විදිහට පුළුවන්. ඒතර මම පෙන්නන්න දැන් ඔන්න මේ විදිහට මෙතන JBL headset එකක් තියෙනවා. මේ විදිහට කැමරා එකක් තියෙනවා. MacBook එකක් තියෙනවා. මම ආයි home එකට ගිහිල්ලා මෙතන home එකට ගිහිල්ලා මම ආයි මෙන්න මේ JBL headset එක ක්ලික් කරලා පෙන්නන්න. එතකොට මෙන්න මෙතන මේ විදිහට වැටෙනවා. ඒතර මම database මේ විදිහට මෙතන තියෙනවා cart එක. cart එකේ මෙන්න මේ විදිහට මම මේක refresh කරලා පෙන්නන්න. මෙතන මෙන්න මේ විදිහට 1 2 2 කියලා තියෙනවා. ඒතර අපි ආයෙත් ආවොත් මෙතනට මම මෙතනින් ආයෙ JBL headset එක ක්ලික් කරලා මේක ඕකේ කරලා මම ආයෙ ගිහිල්ලා පෙන්නන්නම් මෙතනට. මේ විදිහට මම මේක refresh කරාන් පස්සේ මේක 3ක් වෙනවා. එතකොට මේක 3ක් වෙනවා. ඒ වගේම මේක cart එකෙත් මේ විදිහට update වෙනවා. එතකොට මේක අපි cart එකට ගිහිල්ලා බැලුවොත් මේ විදිහට cart එකෙත් මේක update වෙනවා. එතකොට මෙතන වල පේනවා 3ක් කියලා තියෙනවා. එතකොට මේ විදිහට අපිට මෙතන සෙල්ලාගේ නම පෙන්නනවා. ඊට පස්සේ MacBook එකේ කියන්නේ title පෙන්නනවා, color පෙන්නනවා, condition පෙන්නනවා, price පෙන්නනවා, quantity එක පෙන්නනවා. ඊට පස්සේ මෙතනින් delivery fee එක පෙන්නනවා. ඊට පස්සේ මෙතනින් මේ product එක දාලා ගන්න. ඒ කියන්නේ 31500 එකයි 3,150,000 සමාන. මෙතනදී 3,15,000 තියෙනවා. 3,15,000 මෙතනදී පෙන්නනවා. 3,15,000 එකයි. එතකොට 3,15,000යි මෙතන 1,200යි 3,16,200යි මෙතනදී පෙන්නනවා. ඊට පස්සේ මෙතනදී අපිට පෙන්නනවා ඒ ප්‍රොඩක්ට් එක දාලා ගන්න. මෙතනදී 23,000 දෙකක් කියලා කියන්නේ 46,000යි 46,000යි 2,500යි 48,500යි ඒ විදිහට මෙතනදී පෙන්නනවා. ඊට පස්සේ මෙතනදී අපිට item ගාන පෙන්නනවා. items තුනක් තියෙනවා මෙතනදී items ගාන පෙන්නනවා. shipping cost එක පෙන්නනවා 3,900යි මෙතනදී 1,200යි මෙතන 2,500යි 200යි එතකොට 2,500යි 200යි 700යි 3,900ක් පෙන්නනවා. ඊට පස්සේ මේ දෙක එකතුව මෙතනදී පෙන්නනවා 3,65,200යි කියලා. ඊට පස්සේ ඔන්න ඔය විදිහට මෙතනදී පෙන්නනවා. ඊට පස්සේ මට පුළුවන් මේක remove කරන්න. මෙන්න මේ remove button එක ගිහුවාන් පස්සේ අපිට what happened, are you sure you want to remove this product කියන එක එනවා. අපි මේක ඕකේ කරාන් පස්සේ මෙන්න මේ විදිහට මේක යනවා. අපිට පුළුවන් මෙතනදී quantity එක මෙතනදී මේ විදිහට වෙනස් කරන්න. මෙතන 3ක් කරලා ඔන්න ඔය විදිහට අපිට කියනවා your cart update successful කියලා. ඒතර මෙතන මම දැන් මේ PowerShot එකේ 3ක් කරලා තියෙන කැමරා එක. ඒතර මම මෙතනට ඇවිල්ලා පෙන්නන්නම්. මෙන්න මේ විදිහට මේක අප්ඩේට් කරාන් පස්සේ මේක 3ක් වෙනවා. එතකොට ඔන්න ඔය විදිහට තමයි අපිට පෙන්නනවා. අපිට මෙතනිනුත් පුළුවන් අපිට quantity එක වෙනස් කරගන්න. ඔන්න ඔය විදිහට තමයි අපි මේක ප්‍රෝග්‍රෑම් කරලා තියෙන්නේ. එතකොට මේ විදිහට අපිට මේක අප්ඩේට් වෙනවා. දැන් මෙතන වල පෙන්නන තියෙන 72000ක් කියලා මම මේකත් රිමූව් කරලා පෙන්නන්නම්. එතකොට මේකත් මෙන්න මේ විදිහට අප්ඩේට් වෙනවා. එතකොට ඕක තමයි අපේ කාඩ් පේජ් එකේ ප්‍රෝග්‍රෑම් පාර්ට් එක. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.